හිතවත් හාමුදුරු නමක් හිටියා ආරණ්‍යයක. හරි හිතවත්. කොහේ හරි හිටියත් අපිට කතා කරනවා. මේ හාමුදුරුවෝ හරියට ලෙඩ වුණා. අසනීප වුණා. මොකක් හරි අමනුෂ්‍ය දෝෂයක් වගේ බලපෑම ආවා. ඉන්නම බැරි තැන. සිවුරේ ඉන්නම බැරි තැන. අවසානයේ තීරණය කෙරුණා ඒ හාමුදුරන්ට සිවුරු අරින්න. රෝගී මුල් කරගෙනම ඉන්නම බෑ මහාන කමින්. අවුරුදු 25ක් මම හිතේ මහාන වෙලා. ඊට පස්සේ අර මේ ආරණ්‍ය හාමුදුරුවෝ සිවුරු එරියත් මහාන කමට ආසයි. ඉතින් එහෙම ඉන්නකොට දැන් මෙයාට ප්‍රශ්නයක්, ඇයි කවුද මට මේ වද දෙන්නේ? කවුද මට මේ මාව මේ ලෙඩ කරන්නේ? කවුද මට මෙච්චර කරදර කරන්නේ? එහෙම මෙයාව හිතනකොට, මේවා සොයසොයා යනකොට මෙයාගේ ඇඟේ හිටපු එක්කෙනා කතා කළා. කිව්වා මං ඔයාට ආදරෙයි. ඔයා මාව දාලා යන්න එපා. දැන් ඉතින් අර අපි මේවා දැනගත්තේ සිවුරු ඇරියට පස්සේ අපිට කාලෙක මොන ගැහුණා. මොන ගැහුණාම ඇහුවා මොකද උනේ කියලා. එතකොට කියපු විස්තරේ. ඊට පස්සේ කවුද ඇතුලෙන් කතා කරන්නේ? ඇතුලෙන් කතා කරන්නේ කාන්තාවක්, ස්ත්‍රියක්. කවුද මේ ස්ත්‍රිය? කලින් ජීවිතේ බිරිඳ. ඊට පස්සේ දැන් මේ අහලා තියෙනවා ඇයි මට මේ කරදර කරන්නේ? නෑ අපි දෙන්න එකට නිවන් යන්නයි හිතුවේ. දැන් ඔබ කොහෙද ඉන්නේ? ඒ කාන්තාව දැන් ඉන්නේ නාග ලෝකේ. ඒකට ඇයි කතා කරන්නේ? මේ ඇයි මේ මිනිස්සයාට කරදර කරන්නේ? මේ හාන්දුරන්න කරදර කළේ ඇයි? ඉතින් අපි දෙන්නාම පැතුවේ එකට නිවන් යන්න. කලින් ජීවිතේ උතුම් ධාතු සෑයක මල් පුදලා අපි දෙන්නම එකට අදිෂ්ඨාන කළා එකට නිවන් යමු කියලා. දැන් මම නාග ලෝකේ, මෙයා දැන් මහාන වෙලා මට කලින් නිවන් යන්න හදනවා. කොහොමද එහෙම කරන්නේ? දෙන්න එකට පැතුවා නම් මම මෙයාකින් අයින් වෙන්නේ නැහැ. මමත් මනුස්ස ලෝකෙට ඇවිල්ලා දෙන්න එකට මහාන වෙමු. එකට නිවන් යමු. ඊට පස්සේ පින්වතුනි හරි